හාමුදුරුවනේ ඊයේ පොලිසියට කොදලන් ගියා අපේ සර් බීම් අද වැඩට එනවා. ඇයි සරත් පොලිසියට ගිහිල්ලා ආවම මේ ආයිමත් ඔෆිස් එන්න බැරි කමක් තියෙනවා? අපේ නෑ සර්. එන්න සර් දැන් ඇතුළට යන්න. මොකද ඔෆිස් එකේ කට්ටිය කියන්නේ? මට බැන්නද නැත්නම් ඌ කිව්වා? අනේ නෑ සර්. කවුරුත් සර්ට මොකුත් කිව්වේ නෑ. අම්මපා. මේ හැබැයිට සර් වරදක් කරලා නැත්නම් ඇයි අර පොලිසියෙන් සර්ව මාංචුත් දාලා පොලිසියට අරන් ගියේ? වැරදි කරන්න ඕනද බං පොලිසියෙන් අරගෙන යන්නේ? බා තිරේ ගිහිල්ලා බලපන්. ඇතුලේ වැරදි නොකරපු කී දෙනෙක් ඉන්නවද කියලා. අනේ අම්මේ සර් මට නම් වැස්සකටවත් ඉරේට නයි යන්න ඕනේ. දැන් එතකොට සර් නිදහස් වුණාද? ඔව් නැත්නම් ඉතින් මට ඔෆිස් එකට එන්න බෑනේ. මොකද මම වැරදි කළා නෑ. ඒක නිසා ආපහු මාව එව්වා. ඔබට කියන්න සරත් පොලිසිය මාව ජීප් එකෙන්ම ගෙදරට දාලා සෝරි කිව්වා. හැබැයිට මොකද අම්මේ සර් එහෙම පොලිසිය තියනවාද මේ ලංකාවේ? කොහොමද සර් පොලිසියට ආයෙ වර්ධින එකක් නැහැනේ නේ? සර් දැන් ඊළඟ පාර පොලිසියට අහිංසක අපි වැරදුනොත් එහෙම ඒකයි ඇයි? උඹලට වරදින්නේ අපිට කෙලවන්න ආව. අනේ අපේ නෑ සර්. අපිට නැති දෙයක් ඉතින් කාට හරි ලැබෙනවා නම් අනේ සාදු. කාට අහිමි වුණත් සාදු සාදු මල් පිපියන් සෑමදා. හරි. ඔෆිස් එකේ ඉන්න අනිත් ඕපදූපකාරයන්ට කියනවා මං ආපහු ඔෆිස් එකට යහතින් ආවයි කියලා. දැන් මං ඇවිල්ලා ඉවර නිසා ඔය මම මේ පොලිසියට ගියේ වයි ඇතුලේ හිටපු ඒවා ගැන එච්චර ලොකුවට ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ කියනවා. මොකද දැන් ඉතින් මං ඇවිල්ලා ඉවරයිනේ. ඉවරයිනේ. අදාළ නැති ඒවා මුළු ගානේ කතා කරලා මට අහුනොත් එහෙම මම ලොක්කට කියලා වැඩි වෙච්ච පඩි ටිකයි ට්‍රාන්ස්පෝර්ට් ටිකයි ඔය කමිෂන් ඒවා කේස් බේස් ඔක්කොම කප්පාදු කරලා දානවා. තේරුණාද? ඒකින්ද මේ සැප නැති කරගන්න හදන්න එපා. අනේ නෑ සර්. අපි හොඳ සැපෙන් ඉන්නවා සර්. නැව මූද මැද ගිලෙන් යද්දි බෑන්චුන් ගහන්නද වෙන මොන මගුලක් කරන්නද? ඕ කලම්බස්සා.